ලිස්ට් කාර්යෝ දෙන්නෙක්ගේ ප්‍රමුඛත්වයෙන් මේ ලපයි සිපයි විපක්ෂයේ ඉන්න නන්නත්තර වූ මැක්කන් කීප දෙනෙක්ගේ සහයෝගයෙන් මේ ආණ්ඩුවට විරුද්ධව ලබන 21 වෙනිදා නුගේගොඩ විරෝධතා රැස්වීමක් පවත්වන්න ලෑස්ති කරලා තියෙනවා. කවුද මේ ලිස්ට් කාර්යෝ දෙන්නේ? එක්කෙනෙක් තමයි 1978 ඉඳන් පාර්ලිමේන්තුවේ හිටියත් කවදාවත් ලංකාවේ මිනිසුන්ගේ ඡන්දෙකින් ජනාධිපති වෙන්න බැරි වුණු එක්තරා මැතිවරණයක තමන්ගේ ආසනෙත් පෙරදිලා ජාතික ලයිස්තුවට පින් සිද්ධ වෙන්න පාර්ලිමේන්තුවට ඇවිල්ලා රාජපක්ෂලා බේරා ගැනීම පිණිස රාජපක්ෂලාට ගැති වූ අයගේ ඡන්ද වලින් ලංකාවේ පාර්ලිමේන්තුව ඇතුලේ ඡන්දයක් හරහා ලංකාවේ ජනාධිපතිකමටපත් වුණු රනිල් වික්‍රමසිංහ. අනිත් එක්කෙනා තමයි මේ විශාල ලොකු දේශපාලන චරිතයක් විදිහට පෙන්වන්න හදන නාමල් රාජපක්ෂ නම් වූ මේ රාජපක්ෂලාගේ අනාගතය සුරක්ෂිත කරන ගේම් එක තනියෙන් අතට අරගෙන ගහන්න ලෑස්ති වෙලා ඉන්න. නමුත් තමන්ගේ ගමෙන්වත් ඡන්දෙ ඉල්ලලා පාර්ලිමේන්තුවට එන්න බැරි බව දන්න නිසා එයත් ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුව ඇතුළට ඇවිල්ලා දැන් විශාල තර්ක අරගෙන එන විශාල ටෝක් දෙන නාමල් රාජපක්ෂ. මේ දෙන්නගේ එකතුවෙන් තමයි මෙන්න මේ ලපයි සිපයි විපක්ෂයේ මේ විරෝධතා රැස්වීම කරන්න යන්නේ. මේ රැස්වීම තියනකොට මම නම් ඇත්තටම ගොඩාක් කැමතියි. මොකද මට බලන්න ඕන මේගොල්ලෝ ගේන තර්ක මොනවද කියලා. මට බලන්න ඕන මේගොල්ලෝ කියන කතා මොනවද කියලා. ඒක නිසා මම හිතන්නේ මේ මොහොත වෙනකොට කන්ෆර්ම් කරලා නැති වුණත් මම නම් බලාපොරොත්තු වෙනවා සජබත් මේකට සම්බන්ධ වෙයි කියලා. මොකද මට දැනගන්න ඕන මට අහන්න ඕන මේගොල්ලෝ ගේන තර්ක ටික මොනවද කියලා. මේ ලපයි සිපයි විපක්ෂය විසින් මේ මෑත කාලයේදී නිර්මාණය කළා එළියට දාපු වචන දෙකක් තමයි මේ ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදය කියන එක. මේ ආණ්ඩුවට පහරක් ගහන්න මේ ආණ්ඩුව විවේචනය කරන්න ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදය කියන වචනය සමාජ මාධ්‍ය හරහා මේ සියලුම ලපයි සිපයි විපක්ෂින මැක්කො ටික විසින් එළියට දාලා තියෙනවා. ඒක හැමෝම වගේ භාවිතා කරනවා. දැන් හිතලා බලන්න රනිල් වික්‍රමසිංහ වගේ කෙනෙකුට ස්ටේජ් එකකට නැගලා මේ විරෝධතා රැස්වීමේ ස්ටේජ් එකකට නැගලා රනිල් වික්‍රමසිංහට පුළුවන්ද මේ ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදය කියන ඒ වචනය භාවිතා කරලා මේ ආණ්ඩුවට විවේචනය කරන්න. රනිල් වික්‍රමසිංහ කියන්නේ සල්ලි නැහැ කියලා පළාත් පාලන ඡන්දය පවත්වන්නේ නැතුව දිගටම කල් දාපු ලංකාවේ හිටපු ජනාධිපති කෙනෙක්. ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් මූලික අයිතිවාසිකම් නඩුවක වැරදිකාරයෙක් විදිහට රනිල් වික්‍රමසිංහගේ ක්‍රියාකලාපය එතනදී ප්‍රජාතන්ත්‍ර විරෝධී කියලා ෆන්ඩමෙන්ටල් රයිට්ස් නඩුවක තීන්දුවක් තියෙනවා. ඒ රනිල් වික්‍රමසිංහම ස්ටේජ් එකකට නැගලා කොහොමද මේ ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදය ගැන කතා කරන්නේ? ඒ වගේම මේ ඔය පොහොට්ටුවෙන් කියනනේ මේ ආණ්ඩුව විසින් නීතියට අදාළ වූ ආයතන ටික ඒගොල්ලොන්ගේ ග්‍රහණයට අරගෙන තියෙනවා. ඒගොල්ලොන් කැමති විදිහට තමයි මෙතන සිද්ධ වෙන්නේ මේ පරිගැනීම් සිද්ධ වෙනවා කියලා. එතකොට නාමල් රාජපක්ෂ සහ ඔය පොහොට්ටුවේ ඉන්න අනිත් ලපයි සිපයි මැක්කන්ගෙන් මට අහන්න වෙන්නේ ශිරානි බණ්ඩාරනායකට කරපු දේ මතක නැද්ද? චීෆ් ජස්ටිස් විදිහට හිටපු ශිරානි බණ්ඩාරනායකට කරපු දේ මතක නැද්ද? ඒ මොහොතේදී ශිරානි බණ්ඩාරනායකට කරපු දේවල් අමතක කරලා අද මේ ආණ්ඩුව විසින් මේ නීතිය සහ නීතියට අදාළ වූ දේවල් හසුරවන්නේ ඒගොල්ලන්ට කැමති වෙන විදිහට ඒගොල්ලොන්ගේ දේවල් කරගන්න පුද්ගලික පරිගැනීම් කරගන්න නීතිය සහ නීතියට අදාළ වූ ආයතන හසුරවනවා කියන ඒ චෝදනාව කරන්න පුළුවන්ද නාමල් රාජපක්ෂට ශිරානි බණ්ඩාරනායකට කරපු දේවල් මතක මිනිස්සු මේ රටේ ජීවත් වෙනකොට ඒ මතකය මේ මිනිසුන්ගේ ඔළුවේ තාම තියෙනකොට නාමල් රාජපක්ෂට ඒක කියන්න පුළුවන්. මොනවද මේගොල්ලෝ කතා කරන්න හදන්නේ කියන ප්‍රශ්නේ සහ ඒක දකින්න ආසාව මට තියෙනවා. මේ අනාථ ලපයි සිපයි විපක්ෂය විසින් මේ මෑතකදී නම් එළියට දාපු දෙයක් තමයි ලංකාවේ ආර්ථිකය කඩාගෙන වැටෙනවා. ලංකාවේ ආර්ථිකය මේ ආණ්ඩුව විසින් හසුරවන විදිය වැරදි දිශාවකට යන්නේ. ඒක නිසා නැවත වතාවක් ලංකාවේ ආර්ථිකය කඩාගෙන වැටේවි කියලා කියනවා. ලංකාව බංකොලොත් වෙනකම්ම ආර්ථිකය හසුරවපු පක්ෂවල අය. ඒක නිසා මම බලාපොරොත්තු වෙනවා මේ විරෝධතා රැස්වීමේදීත් මේගොල්ලෝ ස්ටේජ් වලට නැගලා පදනමක් නැතුව සාධක නැතුව ඉලක්කම් නැතුව ආර්ථිකය සම්බන්ධයෙන් මොනවා හෝ බයිලා ටිකක් අනිවාර්යයෙන්ම ගහනවා. ඒක නිසා අපි බලමු ලංකාවේ ආර්ථිකය මේ මොහොත වෙනකොට කොතනද තියෙන්නේ? ආණ්ඩුව විසින් ආර්ථිකය හසුරවන විදිය හරහා ආර්ථිකය මොන තැනටද
මේ ආණ්ඩුව අරගෙන අවිලා තියෙන්නේ කියලා. මේ අවුරුද්දේ පළමු මාස 8 ඇතුළත ලංකාවේ කෘෂිකර්මික ද්‍රව්‍ය අපනයනයෙන් ලංකාවේ ආණ්ඩුව විසින් US ඩොලර්ස් මිලියන 2030ක ආදායමක් හොයාගෙන තියෙනවා. ඒක මාස 8ක ආදායම. ඒ වගේම මේ අවුරුද්දේ පළමු මාස 9 ඇතුළත ලංකාවට ඍජු විදේශ ආයෝජන US ඩොලර්ස් මිලියන 827ක් ඇවිල්ලා තියෙනවා. මාස 9ක් ඇතුළත තව මාස 3ක් තියෙනවා. මේ අවුරුද්දේ පළවෙනි මාස 8 ඇතුළත ලංකාවේ රජය විසින් රුපියල් බිලියන 3301ක් මිලියන නෙවෙයි බිලියන 3301ක රාජ්‍ය ආදායමක් ලබාගෙන තියෙනවා. ගිය අවුරුද්දට සාපේක්ෂව මේක 28.7ක වර්ධනයක්. ඒ වගේම ලංකාවේ රේගුවේ ආදායම ඔක්තෝබර් අවසානය වෙනකොට රුපියල් ට්‍රිලියන 2යි. රුපියල් ට්‍රිලියන 2යි ඔක්තෝබර් අවසානයේදී. ආදායම ඉලක්කයට වඩා 18.8ක වර්ධනයක් ලංකාවේ රේගුව විසින් ලබාගෙන තියෙනවා. තවත් සරල කියනවා නම් මේ ආණ්ඩුව විසින් මේ ආර්ථිකය හසුරවන විදිය සම්බන්ධයෙන් ආණ්ඩුව කියන දේවල් වලටත් වඩා වැදගත් වෙන්නේ පිටස්තර ඕගනයිසේෂන් එකක් විසින් කියන දෙයක්. ඉතින් IMF එක විසින් ප්‍රකාශයක් නිකුත් කළා කියලා තියෙනවා 2024 සහ 2025 දී අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා ශක්තිමත් වර්ධනයක් ආර්ථිකය හසුරවන්න මේ ආණ්ඩුව විසින් යොදාගෙන තියෙන උපක්‍රම හරහා මේ ආණ්ඩුව 2024 සහ 25 දී අපේක්ෂා කළ IMF එක විසින් අපේක්ෂා කළ ප්‍රමාණයටත් වඩා විශාල වර්ධනයක් ලබාගෙන තියෙනවා කියලා. වර්ධනයක් ලබා ගන්න මේ මොහොත වෙනකොට හැකියාවක් ලබාගෙන තියෙන වගේම ඉදිරියටත් මේ විදිහට ගියොත් හිතුවටත් වැඩි ඉක්මනට ලංකාව මේ තියෙන තත්ත්වයෙන් එළියට එන්න පුළුවන් බව IMF එක විසින් ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් මේ වගේ දත්ත සාධක තියෙනකොට මේ ආණ්ඩුව විසින් ආර්ථිකය හසුරවන විදිය සම්බන්ධයෙන් මම හිතන්නේ නැහැ අපිට නම් සැකයක් තියෙනවා කියලා. මේ ලපයි සිපයි විපක්ෂය මොනවා කිව්වත් IMF එක වගේ තැනක් විසින් කියනවා නම් ආණ්ඩුව විසින් ආර්ථිකය හසුරවන විදිය හරි කියලා අපිට තවත් දෙයක් අවශ්‍ය නැහැ. ඉතින් ආර්ථිකය සම්බන්ධයෙන් පොඩ්ඩක් පැත්තකට තියලා සමාජීය වශයෙන් මේ ආණ්ඩුව විසින් කරපු දේවල් අපි තවදුරටත් මතක් කළ යුතු නැහැ. නමුත් සරල දේවල් ටිකක් කියන්න. දැන් මේ මොහොත වෙනකොට මේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මේ ආණ්ඩුව අරගෙන යන ක්‍රියාපිළිවෙල හරහා ඉතා විශාල ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගන්න මේ ආණ්ඩුවට පුළුවන් වෙලා තියෙනවා. ඉලක්කම් වශයෙන් කිව්වොත් මේක දවස් 11කට පෙර මේ ඉලක්කම් ටික මම ඔබට කියන්නේ අයිස් කිලෝග්‍රෑම් 2539ක්. කිලෝග්‍රෑම් 2539ක්. හෙරොයින් කිලෝග්‍රෑම් 1481ක්. කොකේන් කිලෝග්‍රෑම් 32.6ක්. ගංජා කිලෝග්‍රෑම් 14419ක්. මත්පෙති මිලියන 3ක්. මේ දවස් 11කට පෙර මේ තියෙන ඉලක්කම් ටික. මේ ඔක්කොම දේවල් මේ ආණ්ඩුව විසින් අල්ලගත්තේ නැත්නම් අපේ තරුණ පරපුර මොන තැනකටපත් වෙනවද? අයිස් කිලෝ 2539ක් නිකමට හිතලා බලන්න. ඒ නිසා සමාජීය වශයෙන් සිදුවිය යුතු වෙනස්කම්ලුත් සමාජීය වශයෙන් මිනිස්සු වෙනුවෙන් කළ යුතු දේවලුත් මේ ආණ්ඩුව විසින් නිවැරදිව කරනවා. ඒ වගේම තවත් දෙයක් තමයි මේ ප්ලාස්ටික් භාවිතය අවම කිරීමට මේ ආණ්ඩුව විසින් ගත්ත පියවර ඉතා හොඳ දෙයක්. මේකට මැක්කෝ කොච්චර දැඟලුවත් මම ඉල්ලා සිටින ලංකාවේ ඉන්න හැම කෙනාගේම මේකට පුළුවන් තරම් උදව් කරන්න. තවත් දෙයක්. ඊයේ නෙවෙයි පෙරිදාපු දත්තයක් මේක. අවුරුදු 5ට අඩු දරුවන් අතර උග්‍ර මන්ද පෝෂණ තත්ත්වය 8.7 සිට 7.7 දක්වා අඩු වෙලා තියෙනවා. ඒක නිසා සමාජීය වශයෙන් සිදුවිය යුතු දේවලුත් මේ ආණ්ඩුව විසින් හරියට සිද්ධ කරලා තියෙනවා. ආර්ථික වශයෙන් සිදු කළ යුතු දේවලුත් මේ ආණ්ඩුව විසින් හරියට සිද්ධ කරලා තියෙනවා. වෙන රටට පිටින් ඉන්න යම් ආයතන විසිනුත් මේ ආණ්ඩුව කරගෙන යන ක්‍රියාපිළිවෙල සම්බන්ධයෙන් ඒගොල්ලොන්ගේ අදහස් දක්වලා තියෙනවා. හැම දෙයක්ම සුබවාදී. නමුත් මැක්කොන්ට නම් සුබවාදී නෑ.